වන්නේ 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමයි. ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමේ තිබෙන පදනම සහ අරමුණ තමයි ලංකාවේ පොදු ප්‍රවාහනය විශේෂයෙන්ම මහා මාර්ග භාවිතා කරලා කෙරෙන ප්‍රවාහන කටයුතු තමයි ලංකාවේ ප්‍රධානම ප්‍රවාහන කටයුතු වෙන්නේ. ඒත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක පැත්තකින් ප්‍රවාහනය පිළිබඳ යම් ප්‍රතිපත්තීන් සකස් කිරීමත් එහි අරමුණු වශයෙන් තිබෙනවා. නමුත් එය මේ වන විට එම කොමිෂන් සභාවේ කටයුතු සැලකුතු වශයෙන් සීමා වී තිබෙනවා අන්තර් පළාත් අතර කෙරෙන පෞද්ගලික බස් රථ වල කටයුතු සඳහා පමණක්. එම නිසා ලංකාවේ පොදු ප්‍රවාහනය සිද්ධ වෙන අනිකුත් මාධ්‍ය තිබෙනවා. වෑන් රථ, පාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ඒ වගේම ත්‍රිරෝද රථ මේ අනාදී වශයෙන් ජනත ඒ වගේ භාණ්ඩ ප්‍රවාහන ආයතන වල කටයුතු මේ අනාදී වශයෙන් ප්‍රවාහන කටයුතු රාශියක් සිද්ධ වෙනවා. මේවා සියල්ලම සිද්ධ වෙන්නේ මහා මාර්ග තුල. නමුත් මේවා නියාමනය කිරීමට නිශ්චිත පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද පනත් වලින් වර්තමානයට ගැලපෙන ලෙස සකස් කරව පනතක් නැහැ. ඒ නිසා 1991 අංක 37 දරන මෙම ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සම්මත වෙලා තිබෙන්නේ අවුරුදු 34කට කලින්. එය යාවත් කාලීන කිරීමේ අවස්ථාවයකුත් තිබුණා. ඒ වගේම වර්තමාන තත්ත්වයට අනුව දැනට නීති රීති වලින් නියාමනය නොවන පරිපාලන වශයෙන් පාලනය නොවන ප්‍රවාහන ක්‍රමවේද රාශියක් තිබුණා. මම කලින් සඳහන් කරා වගේ පාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ත්‍රිරෝද රථ සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතන සමාජයන් මෙන්න මේ සියල්ලම එක පාලනය කරගෙන හැකි වෙන පරිදි ජාතික කොමිෂන් ගමනාගමන කොමිෂන් සභාවට මේ 50 සංශෝධනය තුලින් බලය ලැබෙනවා මේ සියලුම ආයතන නියාමනය කරන්නත් ඒවට අදාළ කරන අලුත් ආයතන ගොඩනගන්න. ඒ වගේම තමයි මීට අමතරව විශේෂයෙන්ම මේ මගේ ප්‍රවාහනයේදී මුහුණ දෙන එක ගැටලුවක් තමයි විශේෂයෙන් පෞද්ගලික බස් රථ සම්බන්ධව ගත්තොත් ඒවායේ මේ මාර්ග බලපත්‍ර ඒ බස් රථයක් අලෙවි කිරීමේදී ඒක මිලදී ගන්න පුද්ගලයාට එය ලබා ගැනීමට තිබිච්ච නීතිමය බාධාවක් තිබුණා. බස් රථයේ අයිතිය පමණයි ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. අපි සාමාන්‍ය තේරෙන කිව්වොත් රූට් පර්මිට් එකේ අයිතිය ඒ බස් රථය ගන්න පුද්ගලයාට මාරු කිරීම කළ හැකිව තිබුණේ නැහැ. මෙම පනත මගින් විශාල ගැටලුවක් වශයෙන් පත්වලා තිබෙන මෙම ගැටලුවට විසඳුමක් ලැබෙනවා. බස් රථයේ සමගම මාර්ග බලපත්‍රයක් ලබා දිය හැකි වෙනවා ඒ අලුත් ගැනුම් කරුවාට. ඒ වගේම තමයි බස් රථ දුර බස් රථවල පාවිච්චි කරන අවන්හල් වගේ දේවල් නියාමනය කරන්න, ඒ වගේම බස් රථවල ප්‍රමිතිය පිළිබඳ නියාමනය කරන්නත් මෙමගින් අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මෙම පනතට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සෑම පක්ෂයකම පොදු සහයෝගය ලැබිලා තිබෙනවා. ඉතින් අපි හිතනවා මේ පනත සම්මත කිරීම මගින් අපේ රටේ පොදු ජනතාවට බලපාන පොදු ප්‍රවාහනය මීට වඩා ගුණාත්මක කරන්න, මීට වඩා ආරක්ෂිත කරන්න, මීට වඩා පහසුකම් සහිත ප්‍රවාහන සේවයක් බවට පත් කරන්න මෙම පනත මගින් රටට අවස්ථාවක් ලැබෙනවා.